ඔන්න තියෙනවා මේ පාර නම් හිතා ගන්න බැරි අඩු ගණන් වල සේරම තියෙන්නේ මේ මොන බයික් එකක් ගත්තත් මේ බෝතලේ මේ සෙට් එකේ මොන බයික් එකක් ගත්තත් නොමිලේ හම්බ වෙනවා. ඔයාලා හිතන්නේ මේ බයික් දෙන රුපියල් 6000 ඉඳන් රුපියල් 6000ට බයික් දෙනවද ලංකාවේ කොහොමද? ඉතින් ඔන්න මුලින්ම පටන් ගන්න ගණන් ටික විස්තර ටික කියාගෙන යන එක. මෙන්න මෙතන තියෙනවා CD50ක් CD50 රුපියල් 65000 දෙන්න රුපියල් 65000කට CD50 දෙන්න. ඊළඟට දෙනවා Honda බයික් එක මේක මාර බයික් එක මචං යනවනේ විදලා BBG නම්බර් එකක් 1,68,000 දෙන්න 1,68,000ක් ඉතින් උපරිම ලාභය ඊළඟට දෙනවා. මේක නම් එන්ජින් එක 100%ක් ගරන්ට් කරලා දෙන්නම් ඔයාලට 100%ක් ඩිස්කවරි සෙල් ස්ටාර් වැඩ ෆස්ට් ඕනර් ඩොකියුමන්ට් පැත්ත 100%යි කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. ඔයාලට මේ බයික් එක දෙන්නම් 1,98,000කට 1,98,000කට ඊළඟට දෙන කවුරුත් හොයන එකක් පෙප් එකක් තියෙනවා. මේ පෙප් එකට සාමාන්‍යයෙන් 2.30ක් විතර ලීසින් එක ගන්න පුළුවන්. ඔයාලට මේ බයික් එක දෙන්නම් 2.68කට 38000ක් තිබ්බත් ගන්න පුළුවන්. 2.68,000යි පෙප් එක. මේක තමයි මේ සෙට්ටේ ලාභම් බයික් එක සාමාන්‍යයෙන් 2019 නැවියක් යන්නේ කවුරුත් දන්නවා 3,50,000ක් විතර වෙනවා කියලා අඩුම. ඉතින් ඔයාලට මම මේ බයික් එක ෆස්ට් ඕනර් බයික් එක එන්ජින් එකට වොරන්ටි එකක් එක දෙන්නේ 100%යි. ඉතින් කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. টপ කන්ඩිෂන් එකේ තියෙනවා. මේකේන පෙට්ටියේ ඉඳන්ම තියෙනවා කිසිම අඩුපාඩුවක් නැහැ. නමුත් ඔයාලට මම මේ බයික් එක දෙන්නේ කීයටද දන්නවද? 2,98,000 ඉතින් 2,80,000ක් විතර ලීස් එකක් ගන්න පුළුවන්. 2,98,000යි මේ බයික් එක. ආයි කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. අපේ ගෙදර ඉස්සරහා ගෙදර අයියගේ බයික් එක. පැදලා නැහැ නිකම්ම තමයි තිබුණේ. ඉතින් මාර වටිනවා බයික් එක හොඳටම තියෙනවා. කිලෝමීටර් 30,000ක් වගේ පැදලා තියෙන බයික් එකේ. ඊළඟට CD90 එකක් තියෙනවා. බෙල්ලි මොඩල් එකක් টপ කන්ඩිෂන් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නම්බර් එකක් යන්නේ 2,02යි 1.80යි වගේ. නමුත් මේ බයික් එක ඔයාලට කීයද දන්නවද දෙන්නේ? රුපියල් 98,000යි රුපියල් 98,000කට මේ වගේ බයික් එකක් හම්බ වෙනවා කියන්නේ වැඩක් නැහැ කියලා ප්ලේන්ට් එක හැමදේම টොප්ම තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් මේ හැම බයික් එකකම තියෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මේක. මම මේ වගේ බයික් වැඩි කරන්න කැමති නැහැ. නමුත් කමක් නැහැ. ගත්ත ගානටත් අඩුවෙන් තමයි මේ බයික් එක දෙන්නේ හිතේ සතුටට. රුපියල් 6,000ක් දෙන්න රුපියල් 6,000කට මේ මදුරු අරගන්න. ඊළඟට දෙනවා මෙන්න මේ එක්සයිස් මැෂින් එක. මේක මැෂින් එක ඔයාලට කීයක් වටිනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක බ්‍රෑන්ඩ් නිව් තත්ත්වෙම තියෙනවා. රුපියල් 12,000ක් දෙන්න. ඊළඟට මේ ට්‍රෙඩ්මිල් එකත් හොඳටම තියෙනවා. වැඩිය පාවිච්චි කරලා නැහැ. අපේ ගෙවල් කිට්ටු එක්කෙනෙක් එකක් ගත්ත කිව්වේ 1,80,000කට. නමුත් පාවිච්චි නකරු මේක දෙනවා ඔයාලට රුපියල් 28,000 රුපියල් 28,000 මේ නිකන් වගේ. මේකත් අපේ ගෙවල් ගාව බයික් එකේ මේ එක්සයිස් මැෂින් එකක්. ඉතින් මේකත් දෙනවා රුපියල් 15,000කට. ඉතින් 15,000 ලාභයි. ඊළඟට දෙනවා ෆ්‍රිජ් එකක්. ෆ්‍රිජ් එකක් කීයකට ඕනද? 12,000ක් දෙන්න 12,000 ෆ්‍රිජ් එකට. ඊළඟට තියෙනවා මේ ලොකු වත්තු වෙන අයන්න මම නම් මේව ගැන දන්නේ නැහැ. දන්න කට්ටිය ඉන්නවනම් කතා කරන්න. මේක දෙනවා රුපියල් 25,000කට. සාමාන්‍ය 25,000කට මේ වගේ එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ මොකද්ද ලයිට් එකක් තියෙනවා. මේ මිනිස්සුන්ට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. රුපියල් 1000ක් දෙන්න. ඊළඟට දෙනවා මගේ යාළුවෙක් ඔය මේ රටේ ඉඳන් ආපු යාළුවෙක් එකක් මේක ඇත්තටම මේක පාවිච්චි කරලම නැහැ. බොක්ස් එක ඇතුලේ තියෙනවා. මේක මං හිතන්නේ කිලෝ 10 හරි ඔන්න ඔහම ලොකු එකක් රයිස් කරේ රුපියල් 8,000ක් දෙන්න. ඉතින් ඔන්න වාහන මේ සෙට් එකේ මොකක් ගත්තත් ලාභයි. මෙච්චර අඩුවට වාහන දෙන්නේ අපි තමයි. ඉතින් එහෙම වාහන දෙන්න පුළුවන් උනේ ඔයාලගේ විශ්වාසයෙන් හින්දා. ඉතින් සමහරු කියනවා මේ මං කුඩු බිස්නස් කරනවලු මෙච්චර අඩුවට දෙන්න. එහෙම කියන්න එපා මං අමාරුවෙන් මිනිහෙක් දිනු වෙද්දි කුප්ප කතා කියන්න එපා. ඔන්න මේ පාර chance එක මිස් කරගන්න එපා. බයික් සෙට් එකේ මොකක් ගත්තත් ලාභයි මචං. එහෙනම් ජය වේවා.